නීතිඥ කියලා කියන්න පුළුවන් නේ වාටනේ. පුළුවන්. ලෝයනේ නේ. ඈ? තාම රටි දඟාවේ නැහැ නේ සාක්ෂි දෙන්න. ඈ? ඔය ස්විට්සර්ලන්තේ තුෂාර ජයරත්න නම් කියනවා ඒ වගේ මේ ඔව් එන්නත් ලෑස්ති කියලා වසන්ත සම්රසිංහ බේබෝට්ටම කිව්වා. තාම නම් දැක්කේ නැහැ. එනවනම් මේ ආණ්ඩුවේ තමයි ආව. මෙමය එන්න ඕනේ කියලා මං කියන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වගන්තික තුන ඔම කටපාඩුවෙන් කියන්න පුළුවන්ද? දැන් මට කියන්න බෑ. එයි කටපාඩම් කළා නේ? නෑ නේ ඒක සාමාන්‍යයෙන් දන්නේ සංග්‍රහය අරන් ගිහලා අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඒක අරගෙන යයි. කටපාඩම් කිව යුතු නැහැ. අවශ්‍ය නැහැ. අපපණති 14 වගන්ති ඕනනම් කටපාඩම් කරන් ඉන්න පුළුවන් හදිස්සියකට පිය වෙනකොට. කොහොමද ඇත්තටම ඔය ඔබ ලකුණු 99ක්ම ගත්තේ? කවුද කියන්නේ? ඔය කියන්නේ? ඉතින් කියන අයගෙම තමයි අහන්න ඕනේ. දේශී කාමරයක තනියම ලිව්වා කිව්වා. ඉතින් කියපු අයගෙම ඔබ එනකොට පළවෙනි දවසට ලෝ කොලෙජ් එකේ විභාග මේ ලෝ කොලෙජ් එකේ ප්‍රින්සිපල් බුලත් අතක් දිලානේ පිළි අරන් තියෙන්නේ. පව් වැඩේ තමයි. ඒක හරි වැරදි. ලෝයස්ලා දෙන්නේ දෙපැත්තේ තියාගෙන විභාගෙ ලියලා තියෙන්නේ. ඒ ප්‍රින්සිපල් එක කම්පියුටර් එකක් ඉස්සරහා තියාගෙන විභාග ලියන්න දෙයනේ අපිත් ලෝයස්ලා නේ එහෙනම් ඉතින්. එහෙම ලියන්න පුළුවන්. අපිට අපේ නම් තුරට ඉස්සරහින් නීතිඥ කෑ ලියනවනේ. දැන් තමයි ඔක්කොම චෝදනා නගන එක්කෙනෙක් ඉන්නවා පිටරට. ඔව්. දැන් යාට ඇවිල්ලා සාක්ෂි දෙන්න පුළුවන්. ඉතින් එයා උස්සපු හින්දානේ යා රටින් පැල්ල ගියේ ඕගොල්ලෝ වාහන දාලා කොහොමද උස්සන් ගිහිල්ලා කරන් දින ඔක්කොම